සේපියන් මානවයාගේ අග්නිදික ආසියාවේ තිමිරගේ වශයෙන් සලකන්නේ ශ්‍රී ලංකාව බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි. බලංගොඩ මානවයා වූ කලි අදින් වසර 40000කට එපිට ශ්‍රී ලංකාවේ රත්නපුර, කෑගල්ල, කළුතර, මොනරාගල, අම්පාර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජීවත් වූ අපගේ පැරණිතම ඥාතියයි. හෝමෝ සේපියන්ස් බලංගොඩෙනීස් නමින් හඳුන්වන බලංගොඩ මානවයා අයත් වන්නේ ශිලා යුගයටයි. හෝමෝ සේපියන්ස් මානව කාණ්ඩයට අයත් බලංගොඩ මානවයාට බලංගොඩ නාමය හිමිවන්නේ 1928 දීය. ඒ හෝමෝ සේපියන්ස් මානවයෙකුගේ ශරීර කොටස් බලංගොඩ කල්තොට තංජමදී පුරාවිද්‍යාඥ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගලට හමු වීමත් සමගයි. දිවයිනේ නම් දෙසින් හමු වූ මෙම යුගයේ සිටි මානවයන් බලංගොඩ මානවයින් ලෙස පොදුවේ හඳුන්වයි. රත්නපුර පුරවිට විතාන කන්දෙහි පිහිටි බටඳුබලෙන එකල විසූ බලංගොඩ මානවයාගේ සොඳුරු නවතැන් පොළක් විය. මුහුදු මට්ටමින් අඩි 1500ක් උසින් පිහිටි බටඳුබලෙන අදද සුන්දර වන පැතක සැඟවී සිටී. නූතන මානවයින්ට කොළඹ බලංගොඩ මාර්ගයේ කුරුවිට නගර මාර්ගයෙන් වැටී ඇති එරත්න ශ්‍රීපාද මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ ගොස් එක්නැලිගොඩ හන්දියෙන් හැරී ගුරුළුවාන පාර ඔස්සේ කිලෝමීටර් 3ක් පසු කර ගොස් නැවත අතුරු මාර්ගයේ කිලෝමීටර් 2ක් ගිය තැන ආදි බලංගොඩ මානවයාගේ වාසභූමිය දැකගත හැකියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් බටදඹලෙන ආශ්‍රිතව අක්කර 35ක ප්‍රදේශයක් පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බටදඹලෙනෙහි මුලින්ම කැණීම් කරන්නේ වර්ෂ 1928 දීය. ඒ ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂකව සිටි පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල විසිනි. බටදඹලෙන වූ කලි අඩි 350ක් උස විශාල ගල් පර්වතයකි. එය අඩි 500ක් පමණ දිගය. මහලෙන සහ කුඩාලෙන ලෙස මෙහි ලෙන් පිහිටා ඇත. මහලෙන අඩි 91ක් දිගයි. පළල ඉදිරිපස අඩි 37ක්ද පසුපස අඩි 25ක්ද යුක්තය. මේ මිනිස්සු දහසකට එක්වර රහසුවෙන් නැඳී සිටිය හැකිය. කුඩාලෙන දිග අඩි 28ක් සහ පළල 30කි. වර්ෂා දිනවලදී බටදඹලෙනට ඉහළින් දිය ඇල්ලක් නිර්මාණය වේ. ගල් ලෙනට හිරු එළිය හොඳින් ලැබේ. මෙම ලෙන අස්ලින් ගලා යන්නේ එගොඩ කන්ද 12යි. වසර 40000ක් පුරා මානවයාට නවාතැන් දුන් මෙම ලෙනේ එම කාලවකවානුවට අයත් ප්‍රධාන පස් ස්තර 7ක් කැණීම්වලදී හමු වී ඇත. මුල්ම පස් ස්තරයේ තිබී හමු වූ මානවයාගේ හිස්කබල සහ කොඳුවට පෙළ පිළිබඳව සිදු කළ කාල නිර්ණ තරණයේදී අනාවරණය වූයේ ඔහු අදින් වසර 40000කට පෙර ජීවත් වූ මානවයෙකු බවයි. මානව ඇටසැකිලි වලට අමතරව සත්ව ඇටසැකිලිද ගල් සහ සත්ව ආයුධ ආහාර කොටස්ද මෙම ලෙනෙන් හමු වී ඇත. ඒ 1982 දී ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් සිදු කළ කැණීම්වලදීය. එහිදී ලැබුණු එක් ඇටසැකිල්ලක් වනසතෙකුගේ මැද ඇඟිලි පුරුකක් බව සී.බී. කරුණාරත්න මහතා සනාථ කර ඇත. කාබන් 14 පරීක්ෂණයට අනුව එම ඇටසැකිලි අදින් වසර 17000කට පමණ පෙර ජීවත් වූ ව්‍යාග්‍රයෙකුගේ බව සඳහන්ව ඇත. එය හමුවන්නේ පස්වන පස් තට්ටුවෙනි. වර්ෂ 40000කට පෙර ජීවත් වූ බලංගොඩ මානවයා ආයුධ භාවිතා කර ඇත. ඒ ගල් ආයුධ හෙවත් ජාමිතික හැඩති ශුද්ධ ශිලා මෙවලම්. බටදොඹලෙන මානවයා වඳුරා, මීමින්නා, දඬුලේනා, උරුලෑවා, මුවාසා අලියාද ආහාර ලෙස ගෙන ඇත. වැසි වනාන්තරයේ ජීවත් වන සෑම සත්වයෙකුගේම ඇටකටු අවශේෂ බටදොඹලෙන් හමු වී ඇත. එසේම ලූලු ලෙහෙල්ලා, පෙතියා, අටකුට්ටා වැනි මිරිදිය මසුන්ද බලංගොඩ මානවයාගේ ආහාරයක් විය. පුවක් බෙල්ලන්, ගස් බෙල්ලන්, දිය බෙල්ලන්ද, පිඹුරා, තලගොයා වැනි උරගයන්ද ඔහුට ආහාරයක්ම වූ බව මතයයි. මුහුදු බෙල්ලන්ගේ, මඩුමාළුවන්ගේ සහ මෝරුන්ගේ කටුද බටදොඹලෙන තුළ සිදු කළ කැණීම් වලින් සොයාගෙන ඇත. ඇතැම් විට කඳුකර මානවයන් සහ මුහුදු සීමාවේ මානවයන් අතර මුහුදු මාළු සහ කඳුකර දඩවස් හුවමාරු කළ අර්ථ ක්‍රමයක් පැවතුනා විය හැකියි. බලංගොඩ මානවයා සතුව විශේෂ අර්ථ ක්‍රමයක්ද අභිචාරී විවිධ ආභරණ පැළඳීම්ද සරල ආහාර සංස්කෘතියක්ද පැවති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙහිදී හමුවන මානව ඇටසැකිලිවල ගුරුගල් ආලේප කරමින් බෙල්ලන් සිදුරු කර තිබීමක් දැකිය හැකියි. බලංගොඩ මානවයා භාවිතා කළ ගල් ආයුධ සෙන්ටිමීටර් 1-2 අතර අගයක් ගනී. මේවා නිර්මාණය කර තිබෙන්නේ තිරිවානා සහ කහඳ ගල් පතුරු භාවිතා කරමින්ය. මෙම ගල් ආයුධ අර්ධ වක්‍රාකාර, ත්‍රිකෝණාකාර සහ ට්‍රැපීසියම් හැඩයන්ගෙන් යුක්තයි. ගල් ආයුධවලට අමතරව සත්ව ඇටකටු වලින්ද ආයුධ නිර්මාණය කර ඇත. සතුන් මරා ගැනීමට, සතුන්ගේ හම ඉවත් කර ගැනීමට, මස් කිරීමට මෙම ආයුධ වර්ග ඔවුන් භාවිතා කර තිබේ. වර්ෂ 40000ක ඉතිහාසය යලි ජීවමාන කරන්නම
ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙහෙසගෙන ඇත. බලංගොඩ මානවයාත් ඔහු හා එක්ව සිටි සත්ත්ව සහ ගල් ආයුධ සහ පළඳනාවලින් යම් ප්‍රමාණයක් රත්නපුර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. රත්නපුර කෞතුකාගාරය තුල බලංගොඩ මානවයා ජීවමානව පෙනී සිටි. බලංගොඩ මානවයාගේ අස්ථි මෙහි තැන්පත් කර ඇත. ඒ සමයේ ජීවත් වූ අලියතුන්ගේ සහ බෙල්ලන්ගේ ශරීර කොටස් මෙහි සුරක්ෂිත කර ඇත. ගල් ආයුධ තැන්පත් කර ඇත. කඳුකරයේ ජීවත් වූ මානවීන් මුහුදු සීමාවට පා නගා ඇද්ද? එසේ නොවේ නම් කඳුකර සහ මුහුදු සීමාවෙන් මානවීන් බාණ්ඩ හුවමාරුවක නියැලුණාද? එය අදටත් නොවිසඳුණු ගැටලුවකි.